අවුරුදු 30ක කාලයක් මේ යුනිටි ගම්මානයේ පදිංචි අය දෙතුන් වතාවක් අපි මේ කඳවුරු ගත කරලා තියෙනවා. දැනට අධි අවදානම් කලාපයක් හැටියට අපි දෙතින් යන දායකලා තියෙන්නේ පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමනි. මේ ඔක්කොම එතනද? ඔව්. ආදායම් මාර්ග ජීවත් වෙන්නේ මම වැඩ කොහෙද? අනිත් අය මොනවද කරන්නේ? කුලි වැඩ කරනවා. එදාට වැඩ කරන එක තමයි. අපේ තියෙන එකම සැලසුම ඉඩමක් ලබා ගැනීම තමයි. ඒතර ආපෝ පදිංචි වෙලා යන්න බෑ එතන. යන්න බෑ. ඔව්. ස්ථීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් යනවා. ආයෙ වැස්සක් ආපුවාම එනවා. ඒක තේරුමක් නෑ නේද? දැන් අපි දිසාපුත්තුම කියන ඉඩමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්න එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නකෝ අවශ්‍ය ප්‍රමාණය. අපි ඒක ඉස්සරහා දෙන්න. අලුත් ගෙදරක යන්න බලාගෙන ඉන්නකො. ඔව්. මේ ඉතර කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. මේ පාර තමයි අපිට වාසනාවට ලැබිලා කටින්න පුළුවන්. මේ පාරට අපි කඳවුරේ අවුරුද්දක් හිටියා. අවුරුද්දක් හිටියා යන්න මේකේ තාප්පුව. ඔව් ආයෙ යන්න කිව්වා. ඒක කවුරුත් ඇවිල්ලා බැලුවේ නැහැ සර් අපිදී. අනවසර ඉඩම කියලා අපි පවුල් 45ක් ඉන්නවා. මෙච්චර කාලෙකට කවුරුත් ආවේ නැහැ. මාසෙකට සැරයක් වැස්සොක් යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට බුදු බලයක් ඒ ඉක්මනට පුළුවන් තරම් කොයි හරි ගෙයක් හදලා දෙන්න. ගෙවල් ටික හදලා දෙන්න ජනයිපති. දෙකේ ඔව් අපි ළමයිගේ අවශ්‍ය වෙන භාණ්ඩ පොත්පත් මිලදී ගන්න අපේ රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒක ඉක්මනින්ම ලැබෙයි. හරිද? ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසයකට ගෙවල් කුලියක් ගෙවන්නම්. ඒතර ගෙදර නේද? බයත් තැනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපානේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර අපි తాවකාලික දීමනාවක් දෙන්නම්. ඊට පස්සේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න. හරි එහෙනම්. රටේම කරන්න එපා ඒක නේද? කරදර කරන්න බෑ සිටුේෂන් එක දන්නවනේ. සාහනයක් සැලසෙන විදියට අපිත් ඒකට උදව් කරන්න. ඒ විදිහට ජනාධිපතිතුමා අපිට දෙන සහයෝගයට අපි ගොඩාක් ගරු කරනවා. ටීම් එකක් විදිහට මෙතන එන හැමෝම වෙනුවෙන් මම කතා කරන්නේ. and thank you so much. මෙතනට ඇවිල්ලා අපිව බලලා යන එකට ඉඩමක් දුන්නා නම් ඒක ලොකු දෙයක්. අර සිග්නල් ළමාරි. Okay. Thank you sir.